සමුපාකාර සමිති. පුතා හොඳට අහගන්න. මේ සමුපකාරය මේ ඉස්සෙල්ලම පටන් ගන්නේ ලංකාවේ නෙමෙයි සම්පකාරය පටන් ගන්න. සම්පකාරය කියන්නේ පුතේ විදේශ රටකින් ආපු ව්‍යාපාරයක්. 1844 එංගලන්තේ මැන්චෙස්ටර් ප්‍රාන්තේ රොච්ඩේල් ගම්මානි පුරෝගාමීන් 27 දෙනෙක් එකතු වෙලා පිහිටවගත්ත ස්වාධීන සංවිධානය. මේගොල්ලන් මේ සම්පකාර සමිතිය පටන් ගන්න සම්පකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ පොදු අරමුණක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම දැන් පොල් වගා කරනයි කියලා හිතන්නකො. අපිට ඕනනම් පොල් වගා කරන්නන්ගේ සම්පකාර සමිතිය කියලා සමිතියක් පිහිටව ගන්න පුළුවන්. ඒතර ඒකේ ඉන්නේ සමිතිය පොල් වගා කරන්න විතරයි. ඒතකොට ඒගොල්ලන්ගේ තියෙන පොදු අරමුණක්. හරිද? ඊට පස්සේ අපි හිතමු දීවර හිමියන්ගේ සම්පකාර සමිතිය. එහෙම සමිති තියෙනවා. හරි. එතකොට විවිධාකාර නම් වලින් සමිති පටන් ගන්න පුළුවන් සම්පකාර සමිති. හැබැයි පොදු අරමුණක් තමයි තියෙන්න ඕන. හරි. එතකොට පුතා ඔයාලා දන්නවා මේ 1844 එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ රොච්ඩේල් ගම්මානයේ ආරම්භ වෙච්ච මේ සම්පකාර සමිතිය සමස්ත එංගලන්තයේ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයක් විදිහට යුරෝපය තුල සම්පකාර ව්‍යාපාරයේ ව්‍යාප්ත වුණා. සංවර්ධනයේ වෙමින් පවතින අපේ රටට 1911 සම්පකාර ව්‍යාපාරය එනවා. අපේ රටේ පළවෙනි සම්පකාර සමිතිය තමයි මහනුවර තෙල්දෙනිය සම්පකාර සමිතිය. තෙල්දෙනිය. මහනුවර තෙල්දෙනිය සම්පකාර සමිතිය. ලංකාවේ පළවෙනිම සම්පකාර සමිතිය. මහනුවර තෙල්දෙනිය සම්පකාර සමිතිය. අපේ රටේ සම්පකාර සමිති ව්‍යාපාරය ප්‍රචලිත කරන්න මූලිකත්වයේ ගත්ත කෙනා. එහෙම නැත්නම් අපේ රටේ සම්පකාරයේ පියා විදිහට සලකන්නේ වින්සන් සුබසිංහ මහත්තයා. වින්සන් සුබසිංහ මහත්තයා. මේ වින්සන් සුබසිංහ මහත්තයා අපේ රටේ සම්පකාර වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරපු කෙනෙක්. සම්පකාර ව්‍යාපාරයේ තේමා පාඩයක් තියෙනවා. එකා සැමටත් සැම එකාටත් සැම එකාටත්. ඒ කියන්නේ පැටවු සම්පකාර ව්‍යාපාරයේ හැමෝගෙම තියෙන පොදු අවශ්‍යතා අරමුණ හැමෝගෙම පොදු චේතනාවකින් පොදු අරමුණකින් තමයි පිහිටවන්නේ. ඒකයි මේ කියන්නේ එකා සැමටත් සැම එකාටත් එකිනෙකාට පුතා උදව් කරගෙන යන හැමෝම ගොඩදාන චේතනාවෙන් තියෙන ව්‍යාපාර සංවිධානය. එතකොට සම්පකාර සමිතියක් පටන් ගන්න නම් අවම සමාජිකයෝ 10 දෙනෙක්වත් ඉන්න ඕන පුතේ. උපරිමයේ සීමාවක් නැහැ, අනන්තයයි. අවම 10යි උපරිමයේ අනන්තයයි. සම්පකාර සමිතියක් අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුයි. 1972 අංක 5 දරන සමුපාකාර පනත 1972 අංක 5 දරන සමුපාකාර පනත යටතේ සමුපාකාර සමිතියක් ලියාපදිංචි කළ යුතුයි දරුවනේ. පැහැදිලි? 1972 අංක 5 දරන සමුපාකාර පනත යටතේ සමුපාකාර සමිතියක් ලියාපදිංචි කළ යුතුයි.